අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඇයි? අපිට මුදල් අවශ්‍ය වෙන්නේ ඇයි? මොකටද? right? වර්තමාන ලෝකයේ මුදල් කියන එක ඇත්තටම අනිවාර්යම සාධකයක්. අපි ජීවත් වෙන්නේ මුදල් හම්බ කරන්නද? ප්‍රශ්නයක්. මොකටද? අපි ජීවත් වෙන්නේ මුදල් හම්බ කරන්නද? නෑ. එතන අපි මොකටද මුදල් හම්බ කරන්නේ? ඔන්න උත්තර තමයි ගැටලුව තියෙන්නේ. අපි මුදල් හම්බ කරන්නේ මොකටද? අපේ ජීවිතවල අරමුණ මොකක්ද? ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිතවල අරමුණ තමයි රැකියාව. රැකියාවක් කරන එක, එහෙමත් නැත්නම් මුදල් හම්බ කරන එක. මෙන්න මේක තමයි ලංකාව වගේ රටවල් වල විශේෂයෙන්ම අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන ජීවිත අරමුණ වෙන්නේ ඔන්න ඕක. මුදල් හම්බ කිරීම. මුදල් හම්බ කිරීම නෙමෙයි දරුවෝ මිනිස්සෙගේ ජීවිතේ අරමුණ වෙන්න ඕනි. ඇත්තටම මිනිස්සෙගේ අර අපි කියනවා අවසාන පරමාර්ථය ජීවිතයේ තියෙන, ඔයා හොයන ජීවිතය තුළ තියෙන අවසාන පරමාර්ථය වෙන්න ඕනේ සතුට, ඒ වගේම විනෝදාස්වාදය. සතුට විනෝදය මානසික නිදහස. ඔය ටික තමයි මනුස්ස ජීවිතයක පරමාර්ථය අරමුණ වෙන්න ඕනේ. ඕක අරමුණු කරගෙන ජීවත් වෙන්න. එතකොට ඔයාට හරිම මේ මොකක්ද කියන්නේ ජීවිතය එන්ජොයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මොකක් හරි එකක් පස්සේ හැල්මි දුවනවා, මුදල් පස්සේ දුවන ජීවිත ලස්සන නෑ. සල්ලි තියනවා වෙන්න පුළුවන්, ඒ ජීවිත ලස්සන නෑ. ලස්සන වෙන්න නම් ඔයාගේ අරමුණ විනෝදාස්වාදය කරගන්න. විනෝද වෙන්න. විනෝදය ඕක තමයි ප්‍රධාන පරමාර්ථය වෙන්න ඕනි. ඔන්න ඕක පරමාර්ථය කරගෙන ඔයා ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම හරිම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් සතුට කෙනෙක්ට කියන්න පුළුවන් මේ ඉතින් සතුට වෙන සල්ලිය බෑ. ඔය සල්ලිය ඕනි. ඔයා දිවාරෑ වෙහෙස වෙන්නේ මුදල් හොයන්න. හැබැයි ඔයා මුදල් හොයන එකේ අරමුණ වෙන්නේ ඔයාගේ ජීවිතේ විනෝදෙන් ගත කරන එක වෙන්න ඕනේ. ඕක කොහේ පොතක දාන්නත් ඕනි. මොනවා හරි ආයෝජන කරන්නත් ඕනේ. මේ ගොඩක් මිනිස්සු නෙමෙයි ජීවත් වෙන්නේ. ඔහේ අපි කියනවා මඩි ගහ ගන්නවා, නැත්නම් අට්ටි ගහ ගන්නවා, පොය හරි එකතු කරනවා. ඔහොම වැඩක් නෑ. මොකටද එහෙම මුදල් කොච්චර තිබ්බත් වැඩක් නෑ. ඔයා ඒ වයින් විනෝද වෙන්නේ නැත්නම්, ඔයාව පිනව ගන්න නැත්නම්, ඔයාගේ පවුලේ අයව පිනවන්න නැත්නම් මේ මුදල නිකන් තඹයක් වටින්නේ නැති දෙයක්. ඒක මතක තියාගන්න. කාටවත් වැඩක් නෑ. ඔයාගේ හිතේ මුදල් තියෙන වෙන්න පුළුවන් ඔච්චරයි. ඔයා දන්නවා ඔයා ගාව මෙච්චර මුදලක් තියෙනවා. එච්චරම තමයි. ඔයාට ඒකේ ඇති පළක් නෑ. ඔයාට ඇති වැඩක් නෑ. රයිට්. මුදල් පසුපස යන්න එපා. මුදල් පසුපස යන්න විනෝදය ඉස්සරහ තියාගෙන මුදල් පසුපස යන්න. එතකොට ඔයා හම්බ කරන මුදලින් ඔයාට ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. රයිට්. රැකියාව කරන්නේ මුදල් හොයන්නේ මොකටද? විනෝද වෙන්න. විනෝදෙන් ජීවත් වෙන්න. ඔයාගේ මානසික නිදහස තියාගන්න. ඒක කැප කරන්න එපා කිසිම දෙයකට. ඔයාගේ මානසික නිදහස කොයිම වෙලාවකවත් කිසිම දෙයක් වෙනුවෙන් කැප කරන්න එපා. වැඩක් නෑ. රයිට්. ඔයාගේ ඇත්තටම ඔයාව පිනවන්න. ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. ඒක ආත්මාර්ථකාම සිතුවිල්ලක් නෙමෙයි. ඒක තමයි ඇත්ත. ඕක තමයි ජීවිතය කියන්නේ. ඕක තේරුම් ගත්ත නැති මිනිස්සු මරණ තාක්කල් මොකක් හරි එකක් පස්සේ ඔහේ දුවනවා. එච්චරම තමයි. දිවාරෑ මෙරි හම්බ කරනවා. මැරලා යනවා. රයිට්. ඌ විඳපු ජීවිතයක් නෑ, තේරුමක් නෑ, පළක් නෑ. එහෙම නෙමෙයි. ඔයා ජීවත් වෙන්න විනෝදින්. මුදල් හම්බ කරන මුදල ඒකින් යම් කොටසක් ආයෝජනය කරන්න. ඒක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. එහෙම නැත්නම් ඔයා බංකොලොත් වලට විනෝද වෙන්න හම්බෙන්නේ නැහැ. මම මේ කියන්නේ ඒව නොකරන්න නෙමෙයි. සමහරුන්ගේ ජීවිතයේ මුදල්ම පමණයි. මුදලෙන් යම් කොටසක් වියදම් කරන්න. මුදලෙන් යම් කොටසක් ආයෝජනය කරන්න. ඒ වගේම තවත් කොටසක් නැතිවරි කෙනෙක්ට දෙන්න. රයිට්. ඔක තමයි ජීවිතේ. ඔච්චරයි. වෙන මොකක්වත් වැඩක් නැහැ. හම්බ කරන්න වියදම් කරන්න. කොටසක් ඉතුරු කරන්න. රයිට්. පරම්පරාවල් වලට ඊළඟ පරපුරට ගෙවල් හදන්න, ඊළඟ පරපුරට වැඩක් නැති වැඩ. කොහොමත් අපි හිතන්න ඔයා ගෙයක් හැදුවයි කියලා. ඔයා හදපු ගේ තව පරම්පරා එකයි පාවිච්චි කරන්නේ.
ඔයානන්ගේ හදපු කියලා තව එක පරපුරක් මේකේ පාවිච්චි කරලා ඊළඟ පරපුරට යද්දී ඔයාගේ ගියා out of date. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟ පරපුරේ ඊළඟ මිනිස්සයා ඕක අප්ඩේට් කරගන්න ඔය දෙකේ ඕනෙක් නැත්නම් විකුණලා දානවා. රයිට්? ඔයා උපරිමයටම සාර්ථක වෙච්ච මිනිස්සෙක් කියලා හිතන්නකො වැඩක් නැහැ. ඔයාගේ දෙවෙනි ඊළඟ පරපුර නෙමෙයි ඊට පස්සේ පරපුර එක ඕක ඔක්කොම විනාශ කරලා දානවා. ඒක නිසා ඕක වැඩක් නැහැ. රයිට්? පරපුරවල් හදලා වැඩක්ම නැහැ. ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ. ඇත්තටම මම දැන් මේ විදිහ අවුරුදු 38ක් ජීවත් වෙලා තියෙන්නේ. තව හෙට යයිද දන්නේ අදර යයිද දන්නේ නැහැ. හරි තේරුණා? ඒක තමයි ඇත්ත. මේ යනකම මේ දැන් මේ ෆෝන් ඩ්‍රයිව් කරන ගමන් කෝල් එක ගන්න. මේ හැප්පිලා මැරෙන්න පුළුවන්. කෝල් එකේ වීඩියෝ එක ගන්න ඩ්‍රයිව් කරන ගමන්. රයිට්? මේ හැප්පිලා මැරෙන්න පුළුවන්. රයිට්? හෙට මැරෙන්න පුළුවන්. ලෙඩක් වෙන heart attack එකක් එන්න පුළුවන්. මොන මගුලක් හරි වෙලා මැරෙන්න පුළුවන්. මැරලා යන්න පුළුවන්. මැරෙනකොට රයිට්? ඔය හම්බ කරපු මේ ලෝක සංසාරයක් ඔයාගේ පරම්පරාව ඔයාගේ කිසිම දෙයක් රයිට් කිසිම දෙයක් ඔයාලා අරන් යන්න බෑ. ඔයා විනෝද වෙච්ච ටික අරන් යන්නත් බෑ. හැබැයි ඔයා විනෝද වෙලා ඔයා විනෝදෙන් ජීවත් වෙච්ච මිනිස්සෙක් නම් ඔයාගේ ජීවිතේට අර්ථයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. රයිට්? මම මේ අවවාද දෙනව නෙමෙයි. ජීවිතේ ගැන නෝක ඔය කෑල්ල තේරුම් ගත්ත මිනිස්සයාට හරි සරලයි. රයිට්? ආගම් කරේ තියා යන්නත් එපා. කිසිම දෙයක් කරේ තියන් යන්න එපා. නිදහසේ ජීවත් වෙන්න. මානසික නිදහස, ආර්ථික නිදහස මෙන්න මේ ටික හදාගන්න. ආර්ථික නිදහස හදාගන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගන්න එපා. ජීවිතේ නැති කරගන්න යන වගේ නිදහස කිසිම දෙයක් නැති කරගන්න එපා. ඒවා තියාගෙන තමයි ඔයා සියලු දේවල් කරන්නේ. මතක තියාගන්න ඕන ඔය කෑල්ල. හරීම ලස්සනයි මේ ජීවිතේ. ඒක ගෙවන්න ඉගෙන ගන්න ලස්සන විදියකට. එතකොට ආණ්ඩුව වලට බයින්න කාටවත් බයින්න ඕනේ නැහැ. ඔයා සතුටින් ජීවත් වෙන්නේ. සතුටින් ජීවත් වෙන මනුස්සයට බයින්න කෙනෙක් නැහැ. රයිට්? ඔයා සතුටින් ජීවත් වෙන්නේ එතකොට. රයිට්? හොඳට මතක තියාගන්න ඔය කෑල්ල. හරිම වටිනවා.